ගරු මුල් ආසනවල මන්ත්‍රීතුමනි මේ රටේ මේ මොහොතේ පවතින ජාතික ව්‍යසනයකට මුළු රටම එකට එකතු කරගෙන ජාතික වැඩපිළිවෙලකට ප්‍රවිෂ්ඨ වෙන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින වෙලාවේ තමයි මේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන්නේ. මේක කොතරම් ජාතික ව්‍යසනයක්ද මේ මත්ද්‍රව්‍ය උවදුර කියන එක මම සංඛ්‍යාලේඛන කීපයක් ඉදිරිපත් කරන්නම්. මේ අවුරුදු ජනවාරි 1 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 21 දක්වා අපේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් කරබතුමා මේ සමයන බාධකයන්ට ඔබතුමාට විනාඩි 6ක කාලයක් පමණ ඇති වෙන්නේ. අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම් කීයක් කරලා තිබෙනවද කියන එකේ. ඒ ගත වෙච්ච මාස 10 මාස ආසන්න කාලය තුලදී ගරු මන්ත්‍රීතුමනි හෙරොයින් කිලෝග්‍රෑම් 1481.4ක් අත්අඩංගු අරගෙන තියෙනවා. කිලෝග්‍රෑම් 1481.4ක්. නඩු 58130ක් ගොනු කරලා තියෙනවා. කොකේන් කිලෝග්‍රෑම් 32.6ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු 91ක් ගොනු කරලා තියෙනවා. අයිස් කිලෝග්‍රෑම් 2539.5ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. නඩු 66593ක් ගොනු කරලා තියෙනවා. ගංජා සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 14419.4ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු 58724ක් ගොනු කරලා තියෙනවා. මත් පෙති 30 ලක්ෂයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මත් කරල් ලක්ෂ 6ක් අරගෙන අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු 2808ක් පවරලා තියෙනවා. වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 575ක් අත්අඩංගුවට අරගෙන නඩු පැවරීම 1474ක් කරලා සමස්තයක් හැටියට 1,87,872ක් නඩු පැවරීම් කරලා තිබෙනවා. දැන් මම මේ ඉදිරිපත් කරේ පහුගිය මාස 10 මාරට පොලිසිය ඇතුළු මේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට අරගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්. දැන් මේකෙන්ම ඔබතුමාලට තේරෙන්නට ඕන මේ මත්ද්‍රව්‍ය ජාවාරම මේ රටේ කොතරම් දුරකට බරපතල ලෙස විහිදිලා පැතිරලා කාවැදිලා තියෙනවා කියන එක. මත්ද්‍රව්‍ය ජාවාරම නිකන් තිබෙන්නේ නැහැ ගරු මුලස්රාණ මන්ත්‍රීතුමනි. මේකට පාතාලය සම්බන්ධයි, මේකට කළු දේශපාලනය සම්බන්ධයි, මේකට කළු සල්ලි සම්බන්ධයි. මේ හතරම එකිනෙකට වෙන් කළ නොහැකි ලෙසට බැඳිලා තමයි දශක ගණනාවක් තිස්සේ පැවතුනේ. ඒක මේ රටේ පුරවැසියාගේ ජීවිතවලට තර්ජනයක්. අන්නේ තර්ජනයෙන් පුරවැසියා මුදාගෙන මේ රට ලස්සන නිදහස් තැනක් බවට පත් කරන්නට කොයි පැත්තෙන් දේශපාලනය කරත්, කොයි පැත්තෙන් ව්‍යාපාර කරත්, කොයි පැත්තෙන් මොන වෘත්තියක යෙදුනත් ඕනම කෙනෙකුට නිදහසේ සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැදීම සඳහා තමයි මේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා තමයි මේ පාතාලයේ ප්‍රබලයන් හඹාගෙන ගිහිල්ලා මෙරටදී පමණක් නොවේ ජාත්‍යන්තර පොලිසිය සහ ඇතුව ඉන්දුනීසියානු පොලිසිය, නේපාල පොලිසිය, ඉන්දිය පොලිසිය, තායිලන්ත පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය සහ ඇතුව මේ රටේ ප්‍රබලයයි සැලකෙන ඒ පාතාල නායකයන් අතර ඉහළින්ම ඉන්න අය අත්අඩංගුවට අරගෙන රටට ගේන්නේ මේ පාතාලය මර්ධනය කිරීමට අපිට ඇත්ත උවමනාවක් තිබෙන නිසා සහ ඒක රටේ අවශ්‍යතාවයක් නිසා. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මම මේ විපක්ෂයේ ඉන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සජබ කණ්ඩායමට කියන්න කැමති මේ ඔබතුමාලට අපිත් එක්ක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධාකාර විවේචන තියෙන පුළුවන්. අපි කරන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අපි ආර්ථිකය හසුරවන විදිය පිළිබඳව විවේචන තියෙන පුළුවන්. හර්ෂ ඇමතුමා හිටියත් දන්න ප්‍රාන්තිතුමා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්නයේදී අපි දෙපැත්තක් කියලා එකක් නැහැ. මේ ප්‍රශ්නයේදී මේ මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලය කළු දේශපාලනය කළු සල්ලි ඇතුළු මේ කළු වලල්ල අඩපණ කරන්න, මර්ධනය කරන්න මුළු පාර්ලිමේන්තුවේ 225ම එකට එකතු වෙන්නට ඕන. සමහර කෙනෙකුට එකතු වෙන්න බැරි වෙන්නට පුළුවන්. ඔවුන්ගේ අතීතයේ මේ පාතාලයට මත්ද්‍රව්‍ය ජාවාරමට ඒ කළු දේශපාලන සම්බන්ධ වීම නිසා සමහර කෙනෙකුට මේ පරීක්ෂණ කරගෙන යනකොට ඇත්ත බයක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ මොන තරම් දේවල් පරීක්ෂකයන් හොයාගනීද කියලා. ඒ ටික පොඩ්ඩක් අතහැරියොත් මං හිතනවා මේ සජබ කණ්ඩායමට දැන් අපි කවුරුත් ඔබතුමාලට කුඩු සම්බන්ධ චෝදනා එල්ල කරන්නේ නැහනේ. පාතාල සම්බන්ධ චෝදනා එල්ල කරන්නේ නැහනේ සජබ කට්ටියට. ඇයි හැබැයි ඔබතුමාලා මේ විවාදයේදී රටට වැදගත් ආදර්ශයක් ලබා දෙන හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේ කුඩු ජාවාරම පාතාලය මර්ධනය කරමු කියලා එක මිටකට එකතු වෙන්නේ නැත්තේ. උදේ ඉඳලම කොහොම කිව්වත්
කතා කරන්න පටන් ගන්නේ මේ පාතාලය කුඩු ජාවාරම මර්ධනය කිරීමට රටක් හැටියට එකට පෙළ ගැහෙන්න ඕන අවස්ථාව අඩපණ කිරීමේ අරමුණෙන් කියන එක හොඳටම පැහැදිලි. ගරු ඇමතුමා තව විනාඩි දෙකක කාලයක් පමණ ඇති. මම විනාඩි දෙකක් ගන්නම්. ඒක හොඳටම පැහැදිලි මේ කියන කතාවලින්. අනිත් පැත්තෙන් පහුගිය කාලය පුරාම මේ විෂයයේදී ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරන ඉදිරිපෙළ ප්‍රමුඛයන් අපේ මහජන ආරක්ෂක ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා, පොලිස්පතිතුමා, පොලිස් ප්‍රධානී, අනිත් පැත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අතුළු මේ කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔබතුමාලා පාර්ලිමේන්තුවේත් සමාජ මාධ්‍යවලත් සමහර YouTube වලත් පහර පිට පහල එල්ල කරනවා. දැන් ඔය ප්‍රහාරය මේ වෙලාවේ මට එල්ල කරන්නේ නැහනේ. නැත්නම් වෙන කාටවත් එල්ල කරන්නේ නැහනේ. ඇයි මෙතුමාලා ඉලක්ක කරගෙන ඔය ප්‍රහාරය එල්ල කරන්නේ? ඒක වෙන මොකුත් නෙමෙයි. මේ වෙලාවේ පාතාලයේ කුඩු ජාවාර මර්ධනය කිරීම සඳහා වගකීම් බාර අරගෙන ජීවිත තර්ජනයේ පැත්තක තියලා රට වෙනුවෙන් වැඩ කරන ඒ කණ්ඩායම අඩපණ කිරීමේ කුමක් හෝ උමනාවක් ඔබතුමාලට පවතිනවා. ඔබතුමාලා මේ වෙලාවේ කල්පනා කරනකම තිබෙන්නේ තමන්ගේ മന്ത്രിවරයෙක් මේ සන්නද්ධ ගැටුම් අතර මේ පාතාල කල්ලි අතර ගැටුමේ ගොදුරක් බවට පත්වලා තියෙනවා. අපි එහෙම හිතමුකෝ. ඒ සන්නද්ධ ගැටුම් අතර කල්ලි අතර තියෙන ගැටුමේ ගොදුරක් බවට ඔබේ മന്ത്രിවරයෙක් පත් වෙලා තිබෙනවා. ඔබ කල්පනා කරන ඕනකම තියෙන්නේ අපේ മന്ത്രിවරයෙකුත් මෙහෙම වෙලා තියෙන කොට අඩු ගානේ එකතු වෙලා ආණ්ඩුවත් එකතු වෙලා රටට සහාය දීලා මේ ආර්ථික ජාතික ව්‍යාපාරයට අපි ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ මේ කුඩු මා පාතාලය රටෙන් අතුගාලා දාමු කියන තැනදී දින්නට ඕනකම තියෙන්නේ. මොකද කියන්නද දැන්? ඔය ගොඩක් වෙලා කතා කරනවා. නලින් නැමෙත ඔබතුමා හරියට හරි. හැබැයි ඔබතුමාලා මේ ඝාතනය සම්බන්ධයෙන් කිව්වනම් ඔබතුමා කිව් කාරණේ කිව්වනම් මේ ආරක්ෂක ඇමතිවරයා අපි මේ විවාදේ මේ පැත්තට ගෙනියන්නේ නැහැ. ඔබතුමා ඒක තේරුම් ගන්න. ඔබතුමා සාධාරණ වෙන්න. ගරු ඇමතුමා කතා කරමු. මහජන ආරක්ෂක ඇමතිවරයා කුමක් හෝ වැරදි සාගත තොරතුරක් කිව්වා නම් ඔබතුමාට ඒක චැලෙන්ජ් කරන්න පුළුවන්. එතුමා කියපු නඩු ගැන හරි අත්හිටෝ සිරදඬුවම් ගැන හරි චෝදනා ගැන හරි කවරෙකුට හොයල්ල වෙන. මං පුද්ගලයා කවුද කියන එක සඳහන් කරන්නේ නැතුව ඒ කවර හෝ චෝදනාවක් අසත්‍ය නම් ඔබතුමාට චැලෙන්ජ් කරන්න පුළුවන්. නමුත් එතුමා කිව්වේ මෙන්න මේකයි කියන්නේ. මම කියන්නේ ඒවා නෙවෙයි මේ වෙලාවේ ප්‍රමුඛ ස්ථානට ගත යුතුව තිබෙන්නේ. මේ වැදගත් විවාදයේදී ඇත්තටම සජ්ජබ කණ්ඩායමට මේ වෙලාවේ තමන්ගේ දේශපාලනය ඉහට ඔසවා ගන්න අවස්ථාවක් තිබුණා. රයිට් අපි ඔක්කොම එකතු වෙලා මේ ජාතික ව්‍යාපාරය දියත් කළා මේ කුඩු පාතාලේ රටේ මුණුපුරා දාමු කියලා. ගරු ඇමතුමා තව විනාඩියක් තිබෙනවා ඔබතුමාට. මොකක් හෝ හේතුවක් මට තේරෙන්නේ නැහැ ඒක මේ ප්‍රාදේශ සභාවක බලය පිහිටුවා ගන්න කාත් එක්ක හරි එල්ලෙන්නද කියලා. එහෙම නැත්නම් නේද ඉස්සරහට ආණ්ඩුවක් වට ගන්න මොකක් හරි ඒකාබද්ධ සන්ධානයක් හදා ගන්නද කියලා. සමහර සම්පකාර ඡන්දයක ඔක්කොම එකතු වෙලා බලය පිහිටවනවා වගේ නිකන් ළඟ ආසාවකටද කියලා මට හිතෙන්නේ. ඔබතුමාලට චෝදනාවක් එල්ල වෙලා නැති කරුණකදී ආර්ථිකයට චෝදනා එල්ලවා තියෙනවා. හැබැයි මේ වගේ කරුණකදී ඔක්කොම එකතු වෙලා හයිය දීලා යන්න ඕන ගමනකදී ඇයි මේ තරම් අන්ධබාලෙස ඇසිරෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේදී යලිත් වතාවක් සියලු දෙනාට ආරාධනා කරන්න කැමතියි මේ රටේ මේ කළු දේශපාලනය කළු සල්ලි මද්‍රව්‍ය පාතාලය ඇතුළු මේ කළු චක්‍රය අඩපණ කිරීම සඳහා විශාල කණ්ඩායමක් තමන්ගේ ජීවිත තමන්ගේ දරුවන්ගේ පවුල් ජීවිත වලට තියෙන අවධානය අවසන් කරන්න ගරු මන්ත්‍රී. ඒ අඩපණ කරන්නට එපා. අපි ඔක්කොම එකතු වෙලා මේ ලැබුණු අවස්ථාවේදී මේ පාතාලය ඇතුළු මේ ජාවාර මර්ධනය කරමු මද්‍රව්‍ය ජාවාර මර්ධනය කරමු කියලා ඉල්ලා හිටමින් මම අදහස් දක්වීම අවසන් කරනවා.